අයිබෝන් සියලු දෙනාටම අපි අදත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදිහට ඊටාම සුවිශේෂී වැදගත් ඒ වගේම රට දැනුවත් විය යුතු කාරණාවක් පිළිබඳ අවධානය යොමු කරන්නටයි මෙලෙස මුණ ගැසෙන්නේ. අප සමග එක්කාසු වෙලා ඉන්න සියලුම ජනමාධ්‍යවේදීන් ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට. අපි විශ්වාස කරනවා ඔබ අද දවසේදීත් මේ පණිවිඩය රටට ගෙනියන්න අපිත් සමග අත්වැල් බැඳගනී කියලා. අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නට සූදානම් වෙලා ඉන්නේ සියලුම ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමුන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කායික දණ්ඩනය, ළමා ආරක්ෂාව සහ ධනාත්මක ශික්ෂණය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙනුයි මේ මාධ්‍ය සාකච්ඡාව වෙන් කරගන්නට කටයුතු කර තිබිලන් තියෙන්නේ. කොහොමුණත් අපි දන්නවා මුළු රටේම ළමයි අපේ ළමයි විදිහට අපි සලකනවා. ඒ නිසාම අපි සමස්ත රටේම ඉන්න දරුවන් ගැන මුළු ලෝකෙම ඉන්න දරුවන් ගැන අපේ දරුවෝ විදිහට සලකලා ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් වෙනුවෙන් අපිට තියෙන වගකීම ඉෂ්ට සිද්ධ කරන්න සැදී පැහැදී ඉන්නවා. එහි සුවිශේෂී කාර්යයක් පැවරී ඇති ශේෂ්ත්‍රයක් ආවරණය කරමිනුයි මෙලෙස අද දවසේ අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය. ඊටම ගෞරවයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් එතුමියව ප්‍රවෘත්ති සාකච්ඡාවට පිළිගන්නවා. ඒ වගේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ සැලසුම් හා තොරතුරු නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය අද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටිනවා. ඒ වගේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ නීති ප්‍රීතිකා සකලසූරිය මහත්මිය අද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටිනවා. ඒ වගේම රිජ්වේ ආර්යා ළමා රෝහරේ ළමා හා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙටිආරච්චි මහත්මිය අද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටිනවා. සියලු දෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ සුපුරුදු පරිදිම ප්‍රවෘත්ති සාකච්ඡාව www.news.lk වෙබ් අඩවියෙන් Department of Government Information Facebook පිටුව ඔස්සේ සජීව ලෙස විකාශය වන බව ඔබට මතක් කරන්නට කැමැතියි. ප්‍රථමයෙන්ම අවධානය යොමු කරන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමිය වෙතට ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය වෙත අපි විශේෂ ප්‍රවේශයකට මේ සූදානම් වෙන්නේ විශේෂයෙන්ම කායික දණ්ඩනය, ළමා ආරක්ෂාව සහ ධනාත්මක ශික්ෂණය. ඇයි මේ ගැන වැඩිපුර කතා කරන්නට මේ කාලවකවානුව තෝරගත්තේ? ඒ වගේම මොකක්ද මේ වෙනුවෙන් වූ අරමුණ ප්‍රධාන වශයෙන්ම අද දවසේදී මේ ගැන කතා කරන්නට කියලා අපි එතුමියගෙන් දැනගමු. ස්තුතියි සයුරි. අද දින රැස් සිටින සියලුම මාධ්‍යවේදීන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ රටේ ඉන්න සියලුම දරුදරියන් වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානතම සහ සුවිශේෂීම ආයතනයක් වශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හඳුන්වා දෙන්න පුළුවන්. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ස්ථාපිත කරලා තියෙන්නේ 1998 අංක 50 දරන පනතෙන්. අපේ රටේ ළමුන්ට සිදුවෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් සිදුවන ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වීම තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මුඛ්‍ය පරමාර්ථය. මේ නිසා ළමා අපචාරයක් කියන්නේ මොකක්ද කියලා රටේ සියලුම පුරවැසියන් දැන ගැනීම අත්‍යවශ්‍යයි. පුරවැසියන් සාමාන්‍යයෙන් පනත් කියවන්නේ නැහැ. ඒක නිසා අපි හිතුවා මේ නීතිමය කරුණු සම්බන්ධයෙන් මේ රටේ සාමාන්‍ය ජනතාවට සහ සියලුම දෙනාට කියලා දෙන එක අපේ යුතුයකම කියලා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතේ 40 වන වගන්තියේ අපචාරය යන්න ළමා අපචාරය යන්න නිර්වචනය කරලා තියෙනවා. ආකාර 4කට නිර්වචනය කරලා තියෙනවා. අපි දන්නවා රටේ අපරාධ නීතිය සංග්‍රහිත කරලා තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය කියලා. එතකොට මේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන වගන්ති 13ක් සම්බන්ධයෙන් පළමුව සඳහන් වෙනවා මේ වගන්ති වල දැක්වෙන යම් වරදක් සිදු කළොත් කෙනෙක් ඒ කෙනා ළමා අපචාරයක් සිදු කරා කියන වරදට හසු වෙනවා. දෙවෙනුව ශ්‍රීන් හා තරුණ අය සහ ළමයින් සේවයේ නියුක්ත කිරීමේ පනතේ කවර හෝ ප්‍රතිපාදනයක් උල්ලංඝනය විධිවිධානයක් කඩ කරොත් එම කෙනා ළමා අපචාරයක් සිදු කර ආසේ සැලකෙනවා.
මේ අනුව අවුරුදු 16ට අඩු කිසිදු ළමයෙක්ව කිසිදු රැකියාවක නියුක්ත කරගන්න බෑ. තුන්වනුව ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනතේ කවර හෝ විධිවිධානයක් කඩ කරන අයෙක් ළමා අපචාරය කියන වරද සිදු කරනවා. හතරවනුව අධ්‍යාපන ආඥා පනත යටතේ සාධන ලද අනිවාර්ය අධ්‍යාපනයට අදාළ නියෝග වල කවර හෝ විධිවිධානයක් කඩ කරන අයෙකුත් ළමා අපචාරය කියන වරද සිදු කරනවා. මේ අධ්‍යාපන නියෝගවලත් විශේෂයෙන්ම සඳහන් වනවා වයස අවුරුදු 16 වන තෙක් සෑම දරුවෙකුටම අනිවාර්යෙන් අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලා. එතකොට ළමා රක්ෂක අධිකාරියේ කර්තව්‍යයන් පනතේ 14 වගන්ති යටතේ දීර්ඝ වශයෙන් දක්වා තියෙනවා. ඉතා සුවිශේෂී බලතල සහිත පනතක්. මේ පනත මේ කර්තව්‍යයන් තේරුම් ගැනීමේ පහසුව සඳහා කොටස් 4කට වෙන් කරන්න පුළුවන්. එක් කර්තව්‍යයක් තමයි ප්‍රිවෙන්ෂන්. ඒ කියන්නේ ළමා අපචාර වැළැක්වීම. මේ රටේ සිටින කිසිදු දරුවෙක් ළමා අපචාරයකට ගොදුරු නොවි දරුවන් වළක්වා ගැනීම සඳහා විශාල මෙහෙවරක් දැනුවත් කිරීම ඇතුළු විශාල මෙහෙවරක් අධිකාරිය නිලධාරීන් විසින් දීපව්‍යාප්තව සිදු කරනු ලබනවා. දෙවෙනි කටයුත්ත තමයි ප්‍රොටෙක්ෂන්. ඒ කියන්නේ එවැනි අපචාර වලට ගොදුරු ළමයින් ආරක්ෂා කිරීමේ කටයුත්ත. ඒ සම්බන්ධයෙන්ද කටයුතු අධිකාරිය මගින් සිදු කරනවා. තුන්වන කටයුත්ත තමයි රීහැබිලිටේෂන්. ඒ කියන්නේ ළමා අපචාරයකට ගොදුරු දරුවෙක්ව පුනරුත්ථාපනය සිදු කිරීම. මේ සඳහා වෙනම මනෝ සමාජීය අංශයක් අපේ ආයතනයේ තිබෙනවා. ළමා අපචාර වලට ගොදුරු දරුවන් මානසිකව නගා සිටුවීම අපේ අංශයෙන් කරනවා. එලෙස කරගන්න බැරි වුණොත් අපි වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් වෙත මේ දරුවන් යොමු කරනවා. ඊට අමතරව මුදලින් සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීම, මේ අපචාරයට ගොදුරු දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පොත්පත් ලබා දීම, මේ ආදී කටයුතුත් ළමා ආරක්ෂක අධිකාරිය විසින් සිදු කරනු ලබනවා. හතරවන කටයුත්ත තමයි මොනිටරින්, එමත් නැත්නම් නියාමනය. දරුවෙකු ළමා අපචාරයකට ගොදුරු අවස්ථාවේ සිට මේ සම්බන්ධයෙන් සිදු කරන සියලුම විමර්ශන කටයුතු සහ නඩු කටයුතු නිසි පරිදි සිදුවන්නේද කියන නියාමන කටයුතු සොයා බැලීම සඳහා අධිකාරිය වෙනමම මේ ස්ථානයක් සකස් කරලා තියෙනවා. වෙනමම ඒකකයක් සකස් කරලා තියෙනවා. මේ ඒකකය මගින් මේ කටයුතු සිදු කරනු ලබනවා. වර්තමානයේ වනවිට මේ ළමයින්ට සිදු කරන කායික දණ්ඩනය පිළිබඳව සමාජයේ විශාල මතිමතාන්තර කිහිපයක් සංසරණය වෙමින් තියෙන බව අපි දන්නවා. අවුරුදු 18ට අඩු සියලුම දරුවන්ට නිවෙස්වල පාසලේදී හෝ ඔවුන්ගේ භාරකාරත්වය තාවකාලිකව දරා සිටින යම් පුද්ගලයෙකු විසින් ඒ දරුවාට කායික දඬුවම් හෝ මානසික හිංසාවට ලක් කරන අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන සිදු කිරීම සඳහා අප අධිකාරියක් වශයෙන් කටයුතු කරමින් පවතිනවා. මේ කටයුතු ආවට ගියාවට කරන දේවල් නෙමෙයි. දිවයිනේ ඉන්න විශේෂිතම ආචාර්යවරු, මහාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද පර්යේෂණ සහ අධ්‍යයනයන් පදනම් කරගෙන මේ ළමා අපචාරයකට ගොදුරු දරුවෙකුට, කායික දණ්ඩනයකට යොමු ගොදුරු වූ දරුවෙකුගේ මානසික තත්ත්වය කුමන ආකාරයෙන්ද සිදුවෙන්නේ, මේ දණ්ඩනයට යොමු වූ දරුවන් ඉදිරියේදී අපිට සමාජයේ හොඳ පුරවැසියන් වශයෙන් ඉදිරිපත් කරන්න ඉදිරියට එයිද නැද්ද, ඔවුන් බිඳුණු දරුවන් වශයෙන්, යම්කිසි මානසික ආබාධ තියෙන දරුවන් වශයෙන්, වැඩිහිටි පුද්ගලයන් වශයෙන් සමාජයට එයිද කියන කරුණ සම්බන්ධයෙන් විශාල අධ්‍යයන රාශියක් කරලා මේ විද්වතුන් අපට දන්වලා තියෙනවා මේ සම්බන්ධයෙන් සංශෝධනයන් සිදු කරන්න කියලා. ඉතින් 2003 වර්ෂයේ පටන්, ඒ කියන්නේ ඊටම දීර්ඝ කාලයක ඉඳන් සිදුවන ක්‍රමික පරිවර්තනයන් සමග අපි මෙම පනත් සංශෝධනය කිරීම සඳහා කායික දණ්ඩනය අහෝසි කිරීමේ සංශෝධන පනත් 308 ආවගන්ත්‍ය සම්බන්ධයෙන් සිදු කිරීම මේ වන විට සිදු කරනවා. ඔබ දන්නවා අපි රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තියට අත්සන් තබා ඇති රාජ්‍යයක් කියලා. එතකොට
එම ප්‍රඥප්තිය තියෙන්නේ දරුවෙකුට තමාගේ අනන්‍යතාවයෙන් වෙනමම අනන්‍යතාවයක් සහිතව වෙනමම පුද්ගලයෙකු සහිතව ජීවත් වීමේ අයිතිවාසිකමක් දරුවෙකුට වුණත් තියෙනවා කියලා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 11 වන වගන්තිය අනුව කිසිම තැනැත්තෙකු වද හිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට හෝ දඬුවමකට යටත් නොකළ යුතු බවට දක්වා තියෙනවා. මේ කිසිම පුද්ගලයෙකු මෙම අවමන් සහගත සැලකිල්ලකට යටත් නොකළ යුතුයි කියන්නේ වැඩිහිටි පුද්ගලයෝ පමණක් නෙමෙයි. දරුවෙකුත් අවමන් සහගත සැලකිල්ලකට හෝ ක්‍රූර වද හිංසාවකට යටත් වීම නීතියෙන්ම එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සලසලා දඬුවම් ලැබිය හැකි වරදක්. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්න මේ වගන්තිය විශේෂයෙන්ම පදනම් කරගෙන තමයි මේ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන අප විසින් රජයට යෝජනා කළා තියෙන්නේ. පනතේ මගින් රජයට උපදෙස් දීම සඳහා අපට බලතල තියෙනවා. ඒ අනුව මේ සංශෝධන පනත් ගෙනෙන්න ඕනේ කියන යෝජනාවන් නිර්දේශයන් අපි රජයට දීලා තියෙනවා. රජයේ සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් පවතිනවා. 2024 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ පනත් සංශෝධන සම්බන්ධයෙන් ලැබුණා. ඒ සම්බන්ධයෙන් මේ වන විට පියවර ගෙනමින් සිටිනවා. ඒ අනුව මේ රටේ සිටින සියලුම පාර්ශවයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ දරුවෙකු හික්මවීම සඳහා දඬුවම් භාවිතා නොකර ධනාත්මක ශික්ෂණ ප්‍රවේශයන් මගින් දරුවෙකු හික්මවීම සඳහා කටයුතු කරන්න කියලා. අපි කතා කරන්නේ මගේ දරුවා හෝ මෙතුමියගේ දරුවා හෝ මෙතුමියගේ දරුවා ගැන නෙමෙයි. අපි කතා කරන්නේ ඔබේ දරුවා ගැන. ඒක නිසා මම හිතනවා මාධ්‍යවේදීන් වශයෙන් මේ පණිවිඩය නිවැරදිව ජනතාව අතරට ගෙනියන්න ඔබ අපට විශාල සහයෝගයක් ලබා දෙයි කියලා. ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය වූ නඩුවලිනුත් වගකිය යුතු ආයතනවලට දක්වා තිබෙනවා දරුවන්ගේ අභිමානය සහ අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියට මේ දරුවන්ට නිදහසේ හැදෙන්න අවකාශ ලබා දෙමින් මේ නීති සංශෝධනයන් සිදු කළ යුතුමයි කියලා. SCFR 97/2017 නඩුවේදී ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළා තියෙනවා. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියටම අවධානය යොමු කරමින් තීරණය කර තියෙනවා. දරුවෙක් කියන්නේ කාගේවත් බූදලයක් නෙවෙයි. වැඩිහිටියන්ට තියෙන අයිතිවාසිකම් සෑම දරුවෙකුටමත් තියෙනවා කියලා. ඒ නිසා අද මේ විද්වත් සාකච්ඡාව අපි පවත්වන්නේ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීති සංශෝධනයන් සිදු කිරීම සඳහා අප විසින් සිදු කරන මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම සඳහා. ස්තුතියි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමියට ප්‍රීති නෝකාරණසිංහ මහත්මියට. අපි දැන් යොමුවන්නට සූදානම් වෙන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධ්‍යක්ෂ සැලසුම් හා තොරතුරු නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය වෙතට විශේෂයෙන්ම සභාපතිතුමිය කිව්ව වගේම විශාල අරමුණක් පෙරදරි කරගෙන ඊටාම ප්‍රතිඵලදායක අරමුණක් පෙරදරි කරගෙන මේ යන ගමනේදී අපි පැහැදිලි කරගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඒ ගැන අපි පැහැදිලි කරගන්නටයි සූදානම් වෙන්නේ ශානිකා මලල්ගොඩ මහත්මියගෙන්. විශේෂයෙන්ම ළමා ආරක්ෂාව සහ කායික දණ්ඩනය කියන කාරණාව පිළිබඳව මෙතනදී කතා බහට ලක් වුණා. මේ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන කාරණාව අපි පැහැදිලිව වටහා ගත යුතුව තිබෙනවා. ඒ වගේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වර්තමානයේ වන විට ලැබෙන කායික දඬුවම් වැළැක්වීම පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන්ුත් අපිට දැනුවත් භාවයක් ලබාගත යුතුයි. මේ පිළිබඳ රට දැනුවත් කිරීමට නම් එය යම් ආකාරයකට මේ පිළිබඳව තියෙන සාධනීය තත්ත්වය මත එහි තිබෙන හොඳද නරකද මොන වගේ තත්ත්වයක්ද රටේ තියෙන්නේ මේ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට හේතුවක් වේවි. ඒ වගේම එවැනි කායික දඬුවමකට ලක් වෙන ළමයින් පිළිබඳව අපි කාටද පැමිණිලි කරන්න ඕනේ, කාටද ඒ ගැන දැනුවත් කරන්න ඕනේ, ඒ ගැනත් අපි දැනුවත් විය යුතුයි. ඒ වගේම
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධවත් අපි එතුමියගෙන් දැනගන්නට කැමතියි. මේ කියන සියලු කාරණා අපි බලාපොරොත්තු වෙන්නේ සමස්ත රටම අවබෝධයෙන් කටයුතු කළ යුතු කාරණා විදියට. ඒ නිසායි අපි එතුමියගෙන් ඒ ගැන විමසන්න කල්පනා කරන්නේ. බොහොම ස්තුතියි මාධ්‍ය වේදී හිතවතුන් ඒ වගේ මහ ජනතාව ලෙස ඔබ අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අද දවසේ බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ළමා ආරක්ෂාව සහ කායික දණ්ඩනය අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ඔබ දන්නවා ළමා අපයෝජනය කියන්නේ අවුරුදු 18ට අඩු කෙනෙක් ඕනෑම ආකාරයේ පොළඹවා ගැනීමක් සිද්ධ කරොත් අප වැරදි යෝජනය යොදවා ගැනීම. ඒතර වැරදි ලෙස යොදවා ගැනීමකදී තමයි ළමා අපයෝජනය සිද්ධ වෙන්නේ. මේක සරලව කිව්වොත් අපි ඔබ හැම වෙලාවෙම පත්තරයක් ගත්තත්, ටීවී එක ගත්තත්, Facebook එක ගත්තත්, සමාජ මාධ්‍ය ගත්තත් මේ ඕන තැනක අපි දකිනවා ළමයින් විවිධාකාරයේ අපයෝජනය වලට ලක් වෙනවා. අපි ගත්තොත් විශේෂයෙන්ම ලිංගික අපයෝජනය කිව්වොත් අපිට ඊටාම දැඩි විදිහට මේක දැනෙන්න ගන්නවා. ඒක මගේ පුතාට හරි දුවට වුණා නම්. ඒ වගේම අපි දන්නවා කායික අපයෝජනයක්. අපේ ළමයා ගුටි කාලා ගෙදර ආවනම් අපිට දැනෙන්න ගන්නවා මගේ පුතාට හොඳටම ගහලා නේද? ඒක තවදුරටත් වැඩි වෙනවා සමහර විට ඒ ගහපු පාරකින් මොනවා හරි දීර්ඝකාලීන ආබාධ තත්වයක් ඇති වුණොත් අපි ඔබ අහලා ඇති සමහර ලාවට කන පුපුරන්න ගහලා කවදාවත් ඇහෙන්නේ නැති තත්ත්වයට පත්වෙච්ච ළමයි ගැන මිනිසුන් ගැන ඒ වගේම අපි දන්නවා නොසලකා හැරීම කියන දේත් ළමා අපයෝජනයකදී ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම මානසික අපයෝජන මේ ඕනම ආකාරයකින් සිද්ධ වෙන අපයෝජනයකදී වෙන ප්‍රධාන දෙයක් තමයි මානසික අපයෝජන. විශේෂයෙන්ම අද දවසේ අපේ කතා බහ ළමා ආරක්ෂාවයි කායික දණ්ඩනය අතර තියෙන සමීප සම්බන්ධතාවය. විශේෂයෙන්ම ඔබ දන්නවා ළමයි ගුටි කන එක අපි එක තැනකට ලඟු කරන්න හරිම අමාරුයි. අපේ ලාංකික සමාජයේ ඇතුලේ මේ පීඩනය ප්‍රචණ්ඩත්වය කියන දේ ඉබේම දකින්න සැලසෙන සමාජයක අපි ඉන්නේ. එතකොට මේකෙදි උගත් සමාජයේද එහෙම නැත්නම් මධ්‍යම පාන්තික පවුලකද එහෙම නැත්නම් වෙනත් තැනකද කියලා නෑ. ගොඩක් වෙලාවට ළමයි පවුල ඇතුලේදී සමහර වෙලාවට ගුටි කනවා. ඊළඟට මේ ළමයි පාසලට ගියපුවාම පාසලේදී ගුටි කනවා. එතකොට අපිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට ළමයින් මොනම ආකාරයක හෝ පීඩාවකට පත්වීම ඇතුලේ අපි ඒ තුල දකින්නේ ළමයෙකුට වෙන අපයෝජනයක් සිද්ධ වෙනවා කියන එක. ඒ හින්දා මේ කටයුත්ත අපිට සරලව ගන්න අමාරු හේතුව තමයි ඔබ දන්නවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මේ 1929 කියන ළමා උපකාරක දුරකථන සේවයට පැමිණිලි බොහෝ සංඛ්‍යාවක් එනවා. සමහර වෙලාවට පැය 24ම ක්‍රියාත්මක වෙන මේ දුරකථන සේවයට ඔබ දුරකථන ඇමතුම් ලබාගෙන ඇති. මොකද සමහර වෙලාවට ඔබගේ දරුවා ගුටි ගාපුවාම මේක බලාගෙන ඉන්න බැරි අල්ලපු ගෙදර කෙනා දුරකථන ඇමතුම ළමා ආරක්ෂක අධිකාරියට දෙනවා. එයාගේ දරුවා හින්දා නෙවෙයි. නමුත් මේ දේ ළමයෙකුට වෙන නිසා දරා ගන්න බැරිකම. ඊළඟට සමහර විට ඔබ දන්නවා මේ ළමයෙකුට වෙන මේ පීඩනය උගන්වන ගුරුවරයා අපි හිතමු කවුරු හරි පාසල් පද්ධතිය තුල ළමයෙක් පීඩාවට කායික දණ්ඩනයට ලක් කරොත් ගැහුවොත් පිච්චුවොත් තැළුවොත් මේක ගෙදරදිත් වෙන්න පුළුවන් මම කිව්වා පාසල ඇතුළෙත් වෙන්න පුළුවන් කොහෙදිත් වෙන්න පුළුවන්. එතකොට මේ ළමයා පීඩාවටපත් වුනහම මේ 19 29ට අපිට පැමිණිලි ගත්තොත් ඔබ දන්නවාද ඒ කියන්නේ 2025 අවුරුද්ද ගත්තොත් මුළු පැමිණිලි සංඛ්‍යාව 10455ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබිලා තියෙනවා. මේ පැමිණිලි කියන්නේ ළමයින් 10455ක් මොනම ආකාරයක හෝ අපයෝජනට ලක් වෙලා කියලා. මේකෙන් 2099ක් පැමිණිලි 2099ක් එන්නේ මේ ළමයින් ක්‍රූරත්වයට පත් කිරීම කියන දණ්ඩ නීති සංග්‍රහයේ 308 ආවගන්තිය අනුව අපරාධමය වරදක් වන පැමිණිලි. එතකොට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පුරවැසි වගකීමක් තියෙනවා ළමයින් සමස්ත ළමයින් වෙනුවෙන් ළමයින් ආරක්ෂා කරන්න. ඒ වගේම අපි ගත්තොත් 2021 වර්ෂයේ ඉඳන් මේ අවුරුද්දේ 2026 2/28 වෙනකන් මේ ලැබුණු කායික දණ්ඩනය සම්බන්ධ පැමිණිලි කොච්චරක් ලැබුණාද කියන එක ගත්තොත් 11409ක්. මේ ළමයි ඉතා විශාල ප්‍රමාණයක් මොනම ආකාරයක හෝ
කායික දණ්ඩනයකට ලක් වෙනවා. ඒ හින්දා අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට අද දවසේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් සමස්ත ළමයින්ට ඒ වගේම වැඩිහිටියන්ට බාරකරුවන්ට පූජ්‍ය ප්‍රසාදීන්ට පූජ්‍ය පක්ෂයට ඒ වගේම අනිකුත් සියලු දෙනාට අපිට කියන්න ඕන අපි ආදරය දීලා ළමයින් රැක ගන්නවා කියන දේ කරමු. නමුත් ළමයෙක් පීඩාවට පත් කරලා ප්‍රචණ්ඩත්වයට ලක් කරලා කායික දණ්ඩනයක් ඇති කරලා ළමයින් පීඩාවට පත් නොකිරීම අතිශය වැදගත් කාරණාවක්. ඒ වගේම ඔබට මේ වගේ යම්කිසි ආකාරයක ළමයෙක් අපයෝජනයට විශේෂයෙන් කායික දණ්ඩනයකට ලක් කරන එකක් ඔබ දැක්කොත් මේ මගේ ළමයා නෙවෙයි මේ ගැන අපි කතා නොකළ යුතුයි කියන එක නෙවෙයි ඔබ ඉදිරියට ඇවිල්ලා 1929 කියන දුරකථන ළමා උපකාරක දුරකථන අංකය මේක නොමිලේ ක්‍රියාත්මක වෙන දුරකථන අංකයක් ඔබට ඕනෑම වෙලාවක මේ දුරකථනයට පණිවිඩයක් දෙන්න පුළුවන් මෙන්න මේ ස්ථානයේ ළමෙක් මේ විදිහට දඬුවමට ලක් වෙනවා කියලා. මේක අපිට මේ මොකද දඬුවම කියන එක ඒ දඬුවම දෙන කෙනා එහෙම හිතන්නේ නැහැ දඬුවමක් කියලා. නමුත් ඒ ළමයාගේ මුළු ජීවිත කාලයටම මේක බලපෑමට ලක් වෙනවා. ඒ හින්දා ඔබට අපි ළමා ආරක්ෂක අධිකාරියේ විදිහට අපි මේ දේවල් කියන්නට කැමති. ඇත්තටම මේ කායික දණ්ඩනය ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අද ඊයක නෙවෙයි වැඩ කටයුතු කරන්නේ. දශක දෙකමාරක වගේ කාලයක්. අපි ගත්තොත් වසර 25ක් කියන්නේ ඉතා විශාල කාර්යයක්. එතකොට අපි 2000 ඔබ මේ කියන ප්‍රකාශනය සමහරට දැකලා තියෙන්න පුළුවන්. මේ ගැන කතා කරන්න අපි 2001 වර්ෂයේ ඉඳලා. ළමා කායික දණ්ඩනය සැබවින්ම අවශ්‍යද? මේ වචන බලන්න සැබවින්ම අවශ්‍යද? අවශ්‍ය නැහැ කියන එක අපේ හිතේ තියෙනවා. නමුත් අපිට පීඩාවක් ආවොත් අපි මේ පීඩාව පිට කරන්නේ ළමයාගෙන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සතෙකුට වුණත් පයින් ගහලා ඒ පීඩාව පිට කරනවා වෙන්න පුළුවන්. හැබැයි ළමයේ කියන්නේ සතෙක් වුණත් අපි අනුකම්පා කළ යුතුම අය. ළමයි කියන්නේ ඊට වඩා අපි වැඩියෙන් බලන්න ඕන. ඊළඟට අපි ගත්තහම ඔබ 2017 වර්ෂයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙන්න මේ කියන අධ්‍යයනය කරනවා. ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක වන ළමා විනය ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය. මේ පිළිබඳ මේ අධ්‍යයනය 2017 කරලා මේකේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. 79 පිටුවේ ඉඳන් ඔබට මේක බලන්න පුළුවන්. දැනට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ්සයිට් එකෙත් මේක පළ කරලා තියෙනවා. මේ තුලින් අපි අඳුරගත්ත ළමයින් කායික දණ්ඩනයට යොමු වෙනවා. ඒ අය වෙනුවෙන් නීති පද්ධතිය වෙනස් විය යුතුයි, ආචාර ධර්ම සැකසිය යුතුයි. ඒ වගේම උපදේශනය සම්බන්ධ වැඩ කටයුතු වැඩපිළිවෙලක් රටට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට විශේෂයෙන්ම මේ පිළිබඳ සෑම පාර්ශවයක්ම දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි කියන එක. ඊළඟට ළමා ආරක්ෂක අධිකාරිය ගත උත්සාහයක් තමයි අපි 2019 වෙනකොට දෙමව්පියන් හා ගුරුවරුන් පාදක කරගත් ධනාත්මක ශික්ෂණය පිළිබඳ අත්පොතක් ශික්ෂා කියලා. මේ වැඩසටහන මුළු පාසල් පුරාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිද්ධ කරපු වැඩසටහන් මාලාවක් තිබුණා. මොකද ගුරුවරුන් ගුරු වෘත්තියට එනකොට ඔබ දන්නවා විද්‍යාපීඨ ගුරුවරු ඒ වගේම එහෙම නැත්නම් උපාධිධාරීන් ගුරුවරුන් විදිහට පත් වෙනකොට මේ පිළිබඳව සමහර විට ඒ අවබෝධය තරම් නැතිව තියෙන්නට පුළුවන්. ඉතින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට මේ අවබෝධය දැනුම ඒ පුහුණුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දිගින් දිගටම සිද්ධ කරා. ඉතින් ඔබ දන්නවා මේ වගේ වැඩපිළිවෙළවල් අමතරව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දිගින් දිගටම පාසල්වල අපි ගත්තාම රජයේ පාසල් විතරක් නෙවෙයි පෞද්ගලික පාසල් ඊළඟට අන්තර්ජාතික පාසල් පිරිවෙන් මේ කියන හැම පාසල් පද්ධතියකම විශේෂයෙන්ම කායික දණ්ඩනය අවම කරන්න ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පාසල් පරිපාලනයට පාසල් ශිෂ්‍යයන්ට ශිෂ්‍ය නායකයන්ට ඇතුළු සමස්ත ප්‍රජාවට විශේෂයෙන් ගුරුවරුන්ට දෙමව්පියන්ට මේ පිළිබඳ දැනුම ලබා දීම සිද්ධ කරනවා. ඒ හින්දා ඔබට දැන් තේරෙනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මේ කායික දණ්ඩනය නතර කිරීමට අත්‍යවශ්‍ය කාලය දැන් එළඹිලා තියෙනවා. ශිෂ්ට සම්පන්න සමාජයක අත්‍යවශ්‍ය කාරණයක් තමයි රටක අනාගත පරපුර ඒ දරු පරපුර ආරක්ෂා කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒකෙදි විශාල පාර්ශවකරුවන් පිරිසක් එක්ක අපි මේක කරන්නේ විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ඊට පස්සේ වෛද්‍යවරුන්, ගුරුවරුන් ඇතුළු බොහෝ පිරිසක් එක්ක විශේෂයෙන්ම මාධ්‍ය හිතවතුන් වන ඔබ සියලු
දෙනාත් එක්ක එකතු වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ. බොහොම ස්තුතියි. ස්තුතියි නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මියට. මීළඟට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධ්‍යක්ෂ නීති ප්‍රීතිකා සකල සූරිය මහත්මිය වෙතටයි යොමු වන්නට බලාපොරොත්තු වෙන්නේ අපි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන්ට එරෙහි කායික දණ්ඩනය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීමට කටයුතු කර තිබෙනවා. එසේ පෙළඹෙන්න හේතු මොනවද? ඒ වගේම එම නීති හඳුන්වා දීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආපු ගමන් මග මේ නීති හදන්න මොන වගේ පසුබිමක්ද නිර්මාණය වුණේ කියන කාරණාව පිළිබඳවත් අපි ඔබව එතුමිය හරහා දැනුවත් කරන්නට සූදානම්. බොහොම ස්තුතියි. ඇයි කායික දණ්ඩනය පිළිබඳව නීති සංශෝධනයක් අවශ්‍ය වුණේ කියන ප්‍රශ්නය. අපි ඒක මෙහෙම පැහැදිලි කරමු. 1989 දී හඳුන්වලා දුන්නු එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙක් වුණා. එතකොට ඒ සම්මුතියේ දැක්වෙන අයිතිවාසිකම් ලංකාවේ ළමයින්ට භුක්ති විඳින්න අවස්ථාව සලස්සලා දුන්නු ආකාරය පිළිබඳව රාජ්‍ය පාර්ශවයේ හැටියට හැම අවුරුදු 4කටම වතාවක් ළමා අයිතිවාසිකම් කමිටුවට රාජ්‍ය පාර්ශවයේ වාර්තාවක් ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකාව. එතකොට මේ විදිහට රාජ්‍ය පාර්ශවයේ වාර්තාව ඉදිරිපත් කරාම ඒ වාර්තාවේ අඩංගු වෙලා තියෙන කරුණු පිළිබඳව සලකලා බලනවා ඒ කමිටුව. ඊළඟට මේ රාජ්‍ය පාර්ශවයේ වාර්තාවත් මේ සම්බන්ධයෙන්ම විකල්ප වාර්තා රාජ්‍ය නොවන ආයතන ගොනු කරනවා විකල්ප වාර්තා. එතකොට මේ විකල්ප වාර්තාත් සලකලා බලලා ළමා අයිතිවාසිකම් පිළිබඳව කමිටුව එක්සත් ජාතීන්ගේ තමුන්ගේ රටේ ළමයින්ට වඩාත් හොඳින් ළමා අයිතිවාසිකම් භුක්ති විඳින්න ඉඩ සලසලා දෙන්න ශ්‍රී ලංකාව රාජ්‍ය පාර්ශවයක් හැටියට ගන්න පුළුවන් පියවර මොනවද කියලා. වඩාත් හොඳින් ලබා දෙන්න නම් කළ හැකි දේ මොනවද කියන එක සම්බන්ධයෙන් concluding observations කියලා කියනවා. එහෙම නැත්නම් සමාප්තියේ නිරීක්ෂණ අවසානාත්මක නිරීක්ෂණ කියලා කියනවා. මේ නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. ඒක හැම රටකටම රාජ්‍ය වාර්තාව රාජ්‍ය පාර්ශවයේ වාර්තාව ඉදිරිපත් කරන හැම රටක් සඳහාම ඒ වගේ අවසානාත්මක නිර්දේශ ලබා දෙනවා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුව. ශ්‍රී ලංකාවත් අත්සන් කරලා තහවුරු කරලා තියෙනවා ළමා අයිතිවාසිකම් සම්මුතිය. ලංකාව ඉදිරිපත් කරපු 3 වෙනි 4 වෙනි වාර වාර්තාවට අදාළව 2010 අවුරුද්දේදීත් 5 වෙනි සහ 6 වෙනි වාර වාර්තාව ඉදිරිපත් කරපු අවස්ථාවේදී 2018 දීත් සමාප්තියේ නිර්දේශ එහෙම නැත්නම් concluding observations වල ඇතුළත් වුණා කායික දණ්ඩනයට අදාළ නීතිය වෙනස් වෙන්න ඕනේ. ලංකාවේ ළමයින් කායික දණ්ඩනයට ගොදුරු වීම සම්බන්ධයෙන් බොහොම දැඩිසේ ඒ කමිටුව සලකලා බලලා තිබුණා. මේක එක හේතුවක්. ඊළඟට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ශ්‍රී ලංකාවේ පාසල් තුල ක්‍රියාත්මක වන ළමා විනය ක්‍රමවේදය පිළිබඳව අධ්‍යයනයක් කළා. ඒකේ වාර්තාව 2017 දී තමයි එළි දැක්වේ. මේ අධ්‍යයනය මහාචාර්යවරු 4 දෙනෙක් මහාචාර්ය හරිේන්ද්‍ර ද සිල්වා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මහාචාර්ය උපුල් සෙනරත් ප්‍රජා වෛද්‍ය මහාචාර්ය පියංජලි ද සොයිසා මහාචාර්ය මනුජ් සී වීරසිංහ මහජන සෞඛ්‍ය විශේෂ ක්ෂේත්‍රයේ මේ ප්‍රවීණයන් 4 දෙනා එකතු වෙලා තමයි මේ අධ්‍යයනය සිද්ධ කළේ. මේ සඳහා දිස්ත්‍රික්ක 6ක් තෝරගත්තා. ළමයින් 948 දෙනෙක් සහ ගුරුවරුන් 459 දෙනෙක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වලා තමයි ශ්‍රී ලංකාවේ පාසල් තුල ක්‍රියාත්මක වන ළමා විනය ක්‍රමවේදය පිළිබඳව අධ්‍යයනය එළි දක්වන්නේ. හැම වර්ගයේම පාසල් මේ සම්බන්ධයෙන් තෝරගත්ත ජාතික පාසල්, පළාත් පාසල්, විශේෂ අධ්‍යාපන පාසල් වගේම පෞද්ගලික පාසලුත්. මෙතන මේ අධ්‍යයනයේ නිර්දේශයක් තමයි 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ පනතෙන් හඳුන්වලා දුන්න 308 අයන්න ළමයින් ක්‍රූරත්වයට පත් කිරීම පිළිබඳව වන නීතිය අවුරුදු 22ක් ගත වෙලත් සාර්ථකව ක්‍රියාවට නංවන්න සහ එමගින් ළමයින් ආරක්ෂා කරගන්න අපොහොසත් වෙලා තියෙනවා කියන කාරණාව
සහ මේ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මහජනතාව සහ ළමයින් සහ ගුරුවරුන් දෙමාපියන් දැනුවත් නැහැ. ඒ දැනුවත් භාවය ප්‍රමාණවත් නැහැ කියලා මේ නිර්දේශ අතර තිබුණා. මේකත් එක හේතුවක්. ඊළඟට තුන්වෙනි හේතුව හැටියට මට දක්වන්නට පුළුවන් වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදය කියන්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය. ඒකේ 11 වෙනි ව්‍යවස්ථාවේ කියනවා කිසිම තැනැත්තෙකු වද හිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය කියලා. කිසිම තැනැත්තෙකු කියලා කිව්වහම මෙතන වැඩිහිටියොත් අයිතියි ළමයිනුත් අයිතියි. එතකොට සෑම තැනැත්තෙකුටම හිමිවෙන මේ මූලික අයිතිවාසිකම විධායක හරි පරිපාලන හරි ක්‍රියාවකින් උල්ලංඝනය වුණොත් ඒ තැනැත්තන්ට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට කරුණු දක්වන්න පුළුවන් අපේ මගේ මේ අයිතිය උල්ලංඝනය වුණා කියලා. ඒ විදිහට ලංකාවේ ළමයින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට වදහිංසාවකට ලක්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු ඉල්ලීම් සලකලා බලලා අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව නිකුත් කරපු නියෝග ලබා දුන් නියෝග කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම ආසන්න කාලවලදී නිකුත් වෙච්ච නියෝග. මම නඩු අංකයයි අදාළ පාසලේ නම කියන්නේ නැතුව පාසල අයිති පළාතයි අදාළ දිස්ත්‍රික්කයයි විතරක් කියන්නම්. SCFR 97 ඇලයිරක් 2017න් 97 ඒක මාතර දිස්ත්‍රික්කයේ පාසලක්. ඒකේ තීන්දුව ලබා දුන්නේ 2021. ඊළඟට තීන්දුවක් දුන්නා අකුරම්බොඩ පල්ලේපොළ පාසලක් සිදුවෙච්ච සිදුවීමකට අදාළව SCFR 2012න් 139 මේකත් පාසලක් තුල සිදු වුණු මේ විදිහේ සැලකීමකට භාජනය වීමකට අදාළව. ඊළඟට මෑතකදීම තීරණය වෙච්ච නඩුවක් තියෙනවා. ඒක කුරුණෑගල විද්‍යාලයක්. ඒකේ නඩු අංකය SCFR 2012න් 461. මේකේ තීන්දුව ලබා දුන්නේ 20/25 7/9 වෙනිදා. මේ නඩු තීන්දුව සියල්ලම යම් බලපෑමක් ඇති කළා කායික දණ්ඩනය පිළිබඳ නීතිය සංශෝධනය වීම සම්බන්ධයෙන්. ඒකේ ප්‍රධාන වශයෙන්ම 2021 දී තීන්දුව වෙච්ච නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලංකාවේ තිබෙන නීති පද්ධතිය විග්‍රහ කරනවා. ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැනට පවත්නා නීතියේ සංශෝධනය විය යුතු තැන් ලංකාවේ තියෙන බැඳීම් ජාත්‍යන්තර නීතියට ඇති බැඳීම් සම්බන්ධයෙන් විග්‍රහ කරනවා මේ නඩු තීන්දුව. ඔබලාට මේ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවියේ තියෙනවා කියවන්නට අවස්ථාව ලැබෙනවා. ඒක එක හේතුවක්. ඒක තුන්වෙනි කාරණාව. ඊළඟට ළමා රක්ෂණය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ළමාරක්ෂක අධිකාරිය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව එළි දැක්වුවා. එතකොට ඒ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න හදලා තියෙනවා 5 අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්. මේ ක්‍රියාකාරී සැලැස්මේ එක රාජකාරියක් තමයි කායික දණ්ඩනය පිළිබඳව නීතිය සංශෝධනය කරන්න කියන කාරණාව. ඊට අමතරව ළමාරක්ෂක අධිකාරිය පනත මගේ සභාපතිනිය පැහැදිලි කරා 1998 අංක 50 දරන පනත. මේ පනතේ 14 වෙනි වගන්තියේ කියන අනු වගන්තියෙන් දක්වනවා ජාතික ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය පරිපාලනමය සහ වෙනත් සංශෝධන නිර්දේශ කරන්න එක ජාතික ළමාරක්ෂක අධිකාරියේ කාර්යයක් කියලා. ඉතින් මේකත් බලපෑවා ළමාරක්ෂක අධිකාරියට මේ කායික දණ්ඩනය පිළිබඳව නීතිය සංශෝධනය සඳහා අවශ්‍ය වන නිර්දේශයන් ඉදිරිපත් කරන්නට. මේ තමයි ප්‍රධානම කාරණා ටික. මීට අමතරව තවත් බලපාපු කාරණා කීපයක් තිබෙනවා. මම ඒ සඳහා ඒ ගැනත් කියන්නම්. 2024 නොවැම්බර් මාසේ තිබුණා ළමයින්ට එරෙහි හිංසනය පිටු දැකීම සඳහා වන පළමු ගෝලීය අමාත්‍ය සමුළුව. මේ සමුළුවට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයන් සහභාගී වුණා. එතනදී ලංකාව ප්‍රතිඥාවක් දුන්නා
ගෙදර පාසල සහ අනෙකුත් ආයතනයන් ඇතුළුව හැම තැනකම කායික දණ්ඩනය තහනම් කරන්නට අංග සම්පූර්ණ නීති රාමුවක් හඳුන්වලා දෙන බවට. එතකොට මේ ජාත්‍යන්තරව ලබා දුන් ප්‍රතිඥාවත් යම් බලපෑමක් කරා. ඊට අමතරව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත තියෙනවා. ඒක 2007 අංක 56. මේ පනත යටතේ ඒ පනත 2007 දී පැනෙව්වට ඒ පනත යටතේ ළමයින්ට අදාළව තීන්දුව වුණු වාර්තාගත ලෑන්ඩ්මාර්ක් කේස් එකක් තියෙනවා. ගාල්ල මහාධිකරණයෙන් ලබා දුන්න ICCPR 0.1 ඇලයිරක් 2025 කියන නඩු අංකයෙන් මේ මගින් තහවුරු කරලා දෙන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනතේ 5 වෙනි වගන්තිය 1 උපවගන්තිය. ඒක කියන්නේ හිංසා කරනු ලැබීමෙන්, නොසලකා හරිනු ලැබීමෙන්, අපයෝජනය කරනු ලැබීමෙන් හෝ අවමන් කරනු ලැබීමෙන් ආරක්ෂාව ලැබීමට ළමයාට අයිතියක් ඇත්තේය කියලා. මේ නඩුව තීන්දුව වුණේ ගාල්ලේ පාසලකට එරෙහිවයි. ඒකේ තීන්දුව අනුව මෙතනත් ළමයින්ට ශාරීරිකව මානසිකව හිංසාවකට ලක් නොවි ආරක්ෂා වන්නට තියෙන අයිතිය තහවුරු කිරීමක් ලංකාවේ අධිකරණ පද්ධතියෙන් සිදු වුණා. මීට කලින් මම නඩු 3ක් සම්බන්ධයෙන් කිව්වා. ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ලබා දුන් තීරණ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුකූලව රටේ මුඛ්‍ය නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව තියෙන 2007 අංක 56 දරන පනතේ ප්‍රතිපාදන අනුව තීන්දුව වෙච්ච නඩුවෙන් මේ නඩුවෙනුත් මහා අධිකරණය ඔසවා තබන්නේ ළමයාට ආරක්ෂා වන්නට සියලුම ආකාරයෙන් ශාරීරිකව සහ මානසිකව මේ නඩුව ප්‍රධාන වශයෙන්ම මානසික වශයෙන් හිංසාවකට ලක් කිරීමකට අදාළවයි. අවමන් කිරුණු ලැබීමෙන් මානසිකව අපයෝජනයකට ලක් කරනු ලැබීමෙන් ළමයට තියෙන ආරක්ෂාව තහවුරු වෙන්නටයි තහවුරු කරමිනුයි මේ නඩුව තීන්දුව වුණේ. මේ නඩුවේදීත් වන්දියක් ගෙවන්නට, මුදල් වන්දියක් ගෙවන්නට වරදකරුවන් වූ අයට සිදු වුණා. නඩු ගාස්තුත් ගෙවන්නට සිදු වුණා. මේ තමයි හේතු ළමාරක්ෂක අධිකාරියට කායික දණ්ඩනයට අදාළව නීතිය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන්නටත් ඒ ලබා දුන් නිර්දේශයන් සම්බන්ධයෙන් දිගින් දිගටම උනන්දුවෙන් අවධානයෙන් කටයුතු කරන්නටත් බලපාපු. ඔබ අහපු දෙවෙනි කෙටළුවත් ප්‍රශ්නය තමයි මොනවද අපි කළේ මේ කටයුත්ත සඳහා කියන එක. අපි 2022 දී ජාතික ළමාරක්ෂක අධිකාරිය බහුවිධ ප්‍රවේශ කමිටුවක් පත් කළා. මේ කටයුත්ත සම්බන්ධයෙන් සාකච්ඡා කරලා යෝජනා ඉදිරිපත් කරන්න. මේ කමිටුවට නීතිඥයින් හිටියා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහභාගී වුණා. ඒ අරුණහම පෞද්ගලික නීතිඥයින් මේ කමිටුවේ සමාජිකත්වය ලැබුවා. ඒ කියන්නේ විත්තිය නීතිඥයින් කියලා කියන්නේ ඒ පෞද්ගලික නීතිඥයින් සහ රජයේ නීතිඥයින් හිටියා. ඊළඟට විශේෂඥ වෛද්‍යවරු මෙම කමිටුවේ සමාජිකත්වයේ දැරුවා. මෙතන විශේෂඥ වෛද්‍යවරුන් හැටියට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හිටියා. විශේෂඥ මනෝ වෛද්‍යවරුන් හිටියා. විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් හිටියා මේ කමිටුවේ සමාජිකයෝ හැටියට. මනෝ චිකිත්සකවරු, අපරාධ විද්‍යාව පිළිබඳ කතිකාචාර්යවරුන් හිටියා. හිටපු මහාධිකරණ විනිසුරුවරියකුත් මෙම කමිටුවේ සමාජිකයෙක් වෙලා හිටියා. නමුත් මේ ළමයින්ට අදාළව කායික දණ්ඩනය වළක්වන්නට හදන නීතියක අධ්‍යාපනඥයින්ගේ සහභාගීත්වයකින් තොරව මේ කරන කටයුත්ත පළක් නැහැ. ළමාරක්ෂක අධිකාරිය අධ්‍යාපනඥයින්ගේ සහයත් මේ සම්බන්ධයෙන් ලබා ගත්තා. හදපු කෙටුම්පත අපි හදපු යෝජනා අපේ නිර්දේශ මේ කමිටුව හරිගස්සලා ඊළඟට ඒක ළමාරක්ෂාව පිළිබඳ විශේෂ ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ට අදහස් සඳහා ඉදිරිපත් කළා. ඒ ප්‍රවීණයන් අතරට රජයේ සියලුම ආයතන ළමයින් සමග කටයුතු කරන ඇත්තන් එකතු වුණා. රාජ්‍ය නොවන සංවිධාන එකතු වුණා. ජාත්‍යන්තර සංවිධාන එකතු වුණා. මේ සියලුම ඇත්තන්ගේ අදහස් යෝජනා මේ නිර්දේශ සඳහා ලබා ගත්තා. ඊළඟට මේ දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය වෙන්නටයි මේ නිර්දේශ ඉදිරිපත් වුණේ.
මේ නීති දෙකම සංශෝධනය කිරීම සඳහා බලය තියෙන්නේ අධිකරණ අමාත්‍යංශයට. එතකොට අපි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ අපේ අමාත්‍යංශයෙන් අධිකරණ අමාත්‍යංශයට මෙම නිර්දේශ ඉදිරිපත් කරාම අධිකරණ අමාත්‍යවරයා 2024 4/29 වෙනි දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා නීතිය සංශෝධනය කරන්නට අවශ්‍ය වන අනුමැතිය ලබා ගත්තා. නීති කෙටුම්පත් සම්පාදක වෙත මේ නිර්දේශ යොමු කරන්නට අවශ්‍ය අනුමැතිය ලබා ගත්තා අමාත්‍ය මණ්ඩලයේ. මේක මේ ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල සංදේශය ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක්. ඒක අධිකරණ ඇමතිතුමා සහ කාන්තා ළමා කටයුතු සහ සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍යවරයා තමයි මේ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරේ 2024 අප්‍රේල් මාසේ. ඊළඟට නීති කෙටුම්පත් සම්පාදක කෙටුම්පත සකස් කළා දුන්නා. ඊළඟට ඒකට නීතිපතිවරයා නිෂ්කාශනය ලබා දුන්නා. මේ දෙකම අධිකරණ අමාත්‍යවරයා සැප්තැම්බර් මාසේ 4 වෙනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරමින් මේ සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරන්නටත් ඊට පස්සේ පාර්ලිමේන්තුවට අරන් යන්නටත් අවසරය දෙන්න කියලා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලගත්තා. අනුමැතිය ලැබුණේ 2024 සැප්තැම්බර් මාසේ. මේක ළඟදී පටන් ගත්ත කර්තව්‍යයක් නෙමෙයි. දීර්ඝකාලීනව නීති හදන ක්‍රියාවලිය කල් ගත වෙනවා. මහජනතාවගේ අදහස් සඳහා මේ ගැසට් පත්‍රයේ පළ කිරීම මේ සංශෝධනය අඩංගු වෙන නීති කෙටුම්පත මහජනතාවට අදහස් සඳහා ඉදිරිපත් කළා 2025 අවුරුද්දේ. ඒක ඉදිරිපත් කිරීම සිද්ධ වුණේ 2025 අවුරුද්දේ. කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට තියෙන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ වෙත නිර්දේශ ඉදිරිපත් කරන්න පත් කරා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්. මේ අනු කමිටුවේ වාර්තාව සලකලා බලලා දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධනයට පනත් කෙටුම්පත් නීතිපති නිෂ්කාශනයත් ලැබිලා තිබුණා. නීති කෙටුම්පත් සම්පාදකත් අවශ්‍ය කටයුතු ටික කරලා තිබුණා. අමාත්‍ය මණ්ඩලය තීරණය කරා මේ සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරියට යන්නට ඕන කියලා. ඒ 2025 5වෙනි මාසේ 19 වෙනිදා. ඊට පස්සේ තමයි අර මම කලින් කියපු මහජනතාවගේ අදහස් සඳහා ගැසට් පත්‍රයේ පළ කළේ. දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳ සංශෝධනය 7 වෙනි මාසේ 4 වෙනිදා ගැසට් පත්‍රයේ අතිරේකයක් හැටියට ඉදිරිපත් කරා. මේ වෙනකොට ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම සඳහා දෙවනවර කියවීම අවසන් වෙලා තියෙනවා. අලුතෙන් නීතියක් හැදෙන්නට ළමයින්ගේ ආරක්ෂාව කායික දණ්ඩනයෙන් මෙන්ම මානසික පීඩාවන්ගෙන් ආරක්ෂා කරගන්නට හැදෙන අලුත් නීතිය. ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා ප්‍රීතිකා සකල සූරිය මහත්මියට අධ්‍යක්ෂ නීති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය. ඊළඟට අපි රිජ්වේ ආර්යලා මල්ල රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙටිආරච්චි මහත්මිය වෙතට යොමු වන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි කතා කරගෙන ආවේ විශේෂයෙන්ම මේ කායික දණ්ඩනය කියන කාරණය පිළිබඳව. කායික දණ්ඩනය නිසා ඇතිවන මනෝ සමාජීය බලපෑම මොන වගේද කියන දේ අපි අවධානය යොමු කළ යුතුම කාරණාවක් විදියට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. මොකද මේ තත්ත්වය නිසා පීඩාවට පත්වලා ඉන්න දරුවෝ අපි දැන හෝ නොදැන මේ සමාජය තුළ ඉන්නවා. ඒ නිසාම අපි වෛද්‍යතුමියගෙන් මේ පිළිබඳව තොරතුරු විමසන්නට කැමතියි. බොහොම ස්තුතියි. ඉතින් මෙහිම දරුවෙකු හිංසනයට ලක් වුණාම ඒකෙන් ඇතිවෙන මානසික සහ සමාජීය බලපෑම ගැන ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මට තිබෙන අත්දැකීම් ඉතාම බහුලයි. ඉතින් මම මේ බලපෑම ගැන කතා කරන්න ඉස්සෙල්ලා අද මේ සාකච්ඡාවට එන්න කලින් මම සායනයේදී දැකපු දරුවෙක් ගැන කතා කරලා කතාව පටන් ගන්නවා. අද මගේ සායනයට එක දරුවෙක් ආවා. එයා කායික රෝග පීඩියාට්‍රික් වෝඩ් එකෙන් ආවේ. ළමා කායික රෝග වාට්ටුවෙන්. එතනදී මේ දරුවට සායනිකව පැහැදිලි කර නොහැකි
රෝග. ඒ කියන්නේ බඩේ කැක්කුම, ඔළුවේ කැක්කුම, කලන්තේ මේ වගේ ලක්ෂණ ගොඩක් එක්ක නිතර රෝහල් ගත වෙනවා. මාස 6ක් තිස්සේ. ඉතින් දැන් ඇත්තටම මේ දරුවගේ මේ කායික ලක්ෂණ වලට හේතුවක් හොයාගන්න බැරි වෙලා. ඒක නිසා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මට යොමු කරලා තිබුණා. ඇත්තටම ඇයි මේ දරුවා මේ විදිහට දිගින් දිගටම කායික රෝග ලක්ෂණයක එන්නේ කියලා. ඉතින් එතනදී බැලුවහම මේ දරුවා මාස 6ක් පාසල් ගිහිල්ලා නැහැ. අපි කියන්නේ ස්කූල් රිෆියුසර්. එතකොට දරුවා පාසල් මාස 6ක් ගිහිල්ලා නැහැ. අම්මා කියන විදිහට හැමදාම උදේට රැට පොත් ටික ලෑස්ති කරනවා උදේට යන්න කියලා. හැබැයි උදේ පාසල් යන්න සූදානම් වෙනකොටම එක්ක බඩේ කැක්කුමක් එක්ක ඔළුවේ කැක්කුමක් කියලා දරුවා පාසල් යන්නේ නැහැ. ඉතින් දරුවත් එක්ක කතා කරාම දැනගන්න ලැබුණේ එයාගේ පන්තියේ මම විෂය කියන්නත් කැමති නැහැ. එක විෂයක් උගන්වන ගුරුවරයෙක් පුංචි දෙයටත් මේ දරුවන්ට ගහනවා. ඒ දරුවා කිව්වා පොළු කැඩෙන්න අපිට ගහනවා පන්තියේ ළමයින්ට කියලා. මේ මගේ අද අත්දැකීම. ඉතින් එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට දිගු කාලීනව දරුවා පාසල් යාම නතර වෙලා තියෙනවා. ඉන් ඔබට කායික රෝග ලක්ෂණ විදිහට දිගින් දිගට රෝහල් ගත වෙනවා. ඉතින් ඒක උදාහරණයක් විදිහට විතරයි මම පැහැදිලි කරේ. මට දිනපතාම මේ වගේ දරුවෝ කිහිප දෙනෙක් හරි දකින්න මුණ ගැහෙනවා. ඉතින් අපි බලමු මේ වගේ දරුවෙකු ශාරීරික හිංසනයට ලක් වුණාම වෙන මානසික සහ සමාජීය බලපෑම. දරුවෙක්ව හිංසනයට ලක් වුණාම කෙටි කාලීන වගේම දිගු කාලීන මානසික බලපෑම් ඇති වෙන්න පුළුවන්. කෙටි කාලීන බොහෝ දරුවන්ගේ චර්යාමය වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. අපි කියනවා මුලින්ම එයා සමහරක් ලාට නිින්ද යන්නේ නැහැ, කෑම කන්න බෑ, වෙනද වගේ ඉස්කෝලේ වැඩ කරන්න උනන්දුවක් නැහැ, නිතර තරහ යනවා, පැත්තකට වෙලා ඉන්නවා. ඒ වගේ චර්යාමය වෙනස්කම්. ඉතින් සමහරක් විට මුලින් පේන්නේ මේ චර්යාමය වෙනස්කම් විතරයි. හැබැයි මතක තියාගන්න ඕනේ මේ චර්යාමය වෙනස්කම් ඒ දරුවට ලොකු බලපෑමක් ඇති වෙනවා. මේ චර්යාමය විනාශකම් නිසා සමහරට දරුවා පාසල් යන්නේ නැහැ වෙන්න පුළුවන්. එයාගේ දිනදා කටයුතු කරගන්නේ නැහැ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙටි කාලීන චර්යාමය වෙනස්කම්. හැබැයි ඒ වගේම තමයි දරුවෙක් ශාරීරික සහ මානසික හිංසනයට ලක් වුණාම ඒ දරුවට මානසික රෝග තත්ත්ව අපි කියනවා post traumatic stress disorder. එහෙමත් නැත්නම් පසු කම්පන ආතති තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකම ડિප්‍රෙෂන් එහෙමත් නැත්නම් විෂාදය. ඇන්සයිටි එහෙමත් නැත්නම් කාංසාව. ඒ වගේ තත්ත්ව ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකම තමයි විවිධ රටවල් වල කරපු පර්යේෂණ වලින්ම හොයාගෙන තියෙනවා මේ වගේ දරුවන්ගේ කෙටි කාලීනව වගේම දිගු කාලීනව සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි සහ සියදිවි හානි කර ගැනීමේ අවස්ථාවල වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා හිංසනයට ලක්වෙච්ච නැති දරුවන්ට වඩා. ඒකම තමයි කෙටි කාලීන දිගු කාලීන මේ වගේ දරුවන් අනිත් දරුවන්ට වඩා මත්ද්‍රව්‍ය මත්පැන් වලට යොමු වීමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් මේවා තමයි මානසික පැත්තෙන් දරුවෙක්ට වෙන්න පුළුවන් බලපෑම. ඊට අමතරව මේ වගේ දරුවන්ගේ පෞරුෂ වර්ධනයට අපි කතා කරනවා දරුවෙකුගේ පෞරුෂ වර්ධනය දරුවා ඉපදුණු තැන ඉඳලම දිගු කාලීන ගිහිල්ලා අවුරුදු 18 විතර පහ වුණාට පස්සේ තමයි එයාගේ පෞරුෂය අපිට එළියේ පේන්න පටන් ගන්න. එතකන් අපි එයාගේ චර්යා අපි කියන්නේ ළමයාගේ හැටි ඒ විදිහට ගිහිල්ලා මේ පෞරුෂයේ වෙනස්කම් හිංසනයට ලක්වෙච්ච දරුවන්ගේ ආත්ම ශක්තිය ආත්ම අභිමානය අනිත් පුද්ගලයන්ට වඩා අඩුයි කියලා වෛද්‍ය පර්යේෂණ වලින්ම හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ දරුවෝ තුල විශ්වාසය පිළිබඳ ගැටලු. අපි කියන trust issues. ඒ කියන්නේ තමන් විශ්වාස කරපු තමන්ව ආරක්ෂා කරයි කියලා හිතපු සමහරක් විට ගෙදර වෙන්න පුළුවන් සමහරක් විට පාසලේ වෙන්න පුළුවන් තමන්ව ආරක්ෂා කරයි කියලා හිතපු කෙනෙක්ගෙන් තමයි දරුවා හිංසනයට ලක් වෙන්නේ. එතකොට දරුවා තුල ආරක්ෂාව පිළිබඳව විශ්වාසය නැහැ. ඒ වගේම එයා අනිත් පුද්ගලයන්ව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් දරුවෙක් තමන් තුළ අනිත් පුද්ගලයෝ ගැන විශ්වාසයක් නැති වුනහම ඒකෙන් ඇති වෙන්න පුළුවන් දෙයක් තමයි ඒ විශ්වාසය නැති බව දේ දරුවගේ කෙටි කාලීන වගේම දිගු කාලීන අන්තර් පුද්ගල සම්බන්ධතාවලට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අපි කියනවා interpersonal relationships කියලා. ඒක සමන්ගේ වයසේ යාළුවෝ එක්ක වෙන්න පුළුවන්, ගෙදර අයත් එක්ක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයා රැකියාව ලොකු වෙලා රැකියාවක් කරන තැන රැකියාව කරන පුද්ගලයෝ සමකාලීන අයත් එක්ක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් Tamanට වඩා ඉහළ නිලධාරීන් එක්ක වෙන්න පුළුවන්, පහළ නිලධාරීන් එක්ක වෙන්න පුළුවන්. Taman විවාහ වුණා නම් සැමියා හෝ බිරිඳ එක්ක වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඕනම අන්තර් පුද්ගල
පුද්ගල සම්බන්ධතාවයක් හොඳට පවත්වා ගන්න විශ්වාසය කියන එක හරිම අවශ්‍යයි. එතකොට මේ දරුවන් තුළ විශ්වාසය නැති වෙනකොට එයාලට අනිත් අයව විශ්වාස කරන්න බෑ. ඉතින් විශ්වාසය අඩු වෙනකොට ඒගොල්ලන්ගේ අන්තර්පුද්ගල සම්බන්ධතාවලට දිගු කාලීන බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි තවත් කතා කරන දෙයක් තමයි circle of abuse. එහෙමත් නැත්නම් හිංසනීය චක්‍රය. එතනදී පොඩි කාලේ හිංසනයට ලක් වෙච්ච දරුවෝ ඒගොල්ලන් ලොකු වුණාම සමහර විට අනිත් අයව හිංසා කරන පුද්ගලයෝ බවට පත් වෙන්න පුළුවන් කියන එකව විද්‍යාත්මකවම පරීක්ෂණ වලින්ම හොයාගත්ත දේවල්. ඉතින් ඒව තමයි මානසික පැත්තෙන් රෝග තත්ත්ව, චර්යාමය ගැටලු, ඒ වගේම පෞරුෂයට ඇති වෙන බලපෑම. ඒ විතරක් නෙමෙයි සමාජීය බලපෑම ගැන කතා කරොත් මම අර කලින් පැහැදිලි කරපු උදාහරණෙම ඇති. ඒ කියන්නේ මේ දරුවන් පාසල් යන්නේ නැති වෙන එක. පාසල් යෑම නතර කරන්න පුළුවන්. ඉතින් දරුවෙක් පාසල් යන්නේ නැහැ. පාසල් කටයුතු හරියට කරන්නේ නැති වුනහම ඒ දරුවගේ අධ්‍යාපනය අඩාල වෙනවා. අධ්‍යාපනයේ කටා වැටුණා කියන්නේ ඒ දරුවට ඒ වයසට ලබාගත යුතු අධ්‍යාපන සුදුසුකම් ලබා ගන්නේ නැහැ. අධ්‍යාපන සුදුසුකම් නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ දරුවට වැඩිහිටියෙක් වුණත් හරියාකාරයේ රැකියාවක් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් හරියාකාරයේ රැකියාවක් නැති වෙනකොට මොකද වෙන්නේ? හොඳ ආර්ථිකයක් නැහැ. හොඳ ආර්ථිකයක් නැති වෙනකොට මොකද වෙන්නේ? එයා අපි සමාජයක් විදිහටම ආර්ථික අතින් පහළ මට්ටමේ මිනිසු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ වගේ හිංසනයට ලක් වෙච්ච දරුවෝ සීමාවට වඩා ප්‍රචණ්ඩ කටයුතු වල යෙදෙන්න පුළුවන්, නීති විරෝධී කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ විදිහට දරුවෙක් හිංසනයට ලක් වුණාම ඒකෙන් වෙන සමාජීය බලපෑම දරුවට විතරක් නෙවෙයි වෙන්නේ, පොදුවේ මුළු සමාජයටම බලපානවා. හිතන්න දැන් එහෙම ප්‍රචණ්ඩත්වයේ ඉගෙනගෙන ඒ දරුවා ප්‍රචණ්ඩ වෙනකොට, දරුවා නීති විරෝධී කටයුතු වල යොමු වෙන වැඩිහිටියෙක් බවට පත් වෙනකොට, ආර්ථික වශයෙන් සුදුසුකම් නැති හරි රැකියාවක් කරන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනකොට අපේ සමාජය තුළ අපි කතා කරන යහපැවැත්ම ඇති පුද්ගලයන්ට වඩා ගැටලුකාරී හැසිරීම් තියෙන පුද්ගලයන්ගේ වැඩිවීමක් වෙන්න පුළුවන්. ඉතින් මේව තමයි දරුවෙක් හිංසනයට ලක් වුණාම ඇති වෙන්න පුළුවන් කෙටි කාලීන සහ දිගු කාලීන මානසික සහ සමාජීය බලපෑම. හැබැයි තව පුංචි දෙයක් මම එකතු කරන්න කැමතියි. පිට රටවල් වල කරපු පර්යේෂණ වලින්ම හොයාගෙන තියෙනවා දරුවෝ හිංසනයට ලක් වුණාම එයාලට කායික රෝග වැඩිහිටියෝ වෙලත් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි කියලා. අපි ඒක හිතන්නේම නැති දෙයක්. නමුත් උදාහරණයක් ගත්තොත් අධික රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග, ඒ වගේම පෙනහළු රෝග ගැටලු, ඒකම අක්මා වේ රෝග වගේ විවිධ කායික රෝග පවා වැඩිහිටියෙක් ඒ දරුවන් වැඩිහිටියෙක් වුණත් පුංචි කාලේ යාලට වෙන ඒ හිංසනයන් නිසා වැඩිහිටියෙක් වුණත් කායික රෝග පවා ඇතිවීම අනිත් පුද්ගලයින්ට වඩා ඒකට තියෙන රිස්ක් එක. එහෙමත් නැත්නම් ඇතිවීමේ හැකියාව වැඩි කියලා විවිධ පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ස්තුතියි විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මියට. මීළඟට අපි තව කෙටි ප්‍රශ්න දෙකකට යොමු වන්නට බලාපොරොත්තු වෙන්නේ. කාලයත් බොහොම ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපි කෙටි හෝ උත්තරයක් මේ වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධ්‍යක්ෂ නීති ප්‍රීතිකා සකලසූරිය මහත්මිය වෙතට නැවත වතාවක් යොමු වෙන්නේ. ඔබතුමිය විශේෂයෙන්ම මේ කායික දඬනය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනයට පෙළඹෙන්න හේතු මේ නීති හඳුන්වා දීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. අපි දැනගන්න කැමති මේ කායික දඬුවම් වළක්වාලීම සඳහා ගෙනවිත් තිබෙන නව නීතිය මොකක්ද? අලුත් නීතිය දැනට තියෙන මොකක්ද කියන කාරණාව කෙටියෙන් වුණත් අපි දැනගන්න කැමතියි. ඔව්. ළමයින් ක්‍රූරත්වයට පත් කිරීම කියලා වගන්තියක් තියෙනවා 308 අයන්න කියලා දඬ නීති සංග්‍රහයේ. මේ වගන්තියේ ඕනෑකමින්ම කියලා වචනයක් දාලා තියෙනවා. ඒ කියන්නේ වරදක මානසිකාංගය. ඒ වගන්තියේ ඕනෑකමින්ම කියන පදය වෙනුවට චේතනාන්විතව කියන පදය ඇතුළත් කිරීම මගින් සංශෝධනය කරනවා 308 අයන්න වගන්තිය. ඊළඟට අපි අලුත් වගන්තියක් ඇතුළත් කරන්නට නිර්දේශ කරලා තියෙනවා. ඒ වගන්තිය තමයි ළමයින් සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් කිරීම කියලා තමයි මේ වගන්තිය හඳුන්වන්නේ. එතන කතා කරනවා දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හරි නිවැරදි කිරීමේ ක්‍රමයක් හැටියට හරි යම් ප්‍රමාණයක වේදනාවක් අපහසුතාවයක් වන ශාරීරික බලයක් පාවිච්චි කළොත් ඒක වැරදි. ඒ වගේම කොතරම් අඩු වුණත්
අවමානයක් ඇතිවෙන්න හේතු වෙනවා කියලා දැනුම ඇතිව ශාරීරික නොවන ක්‍රියාවක් කරනවා නම් ඒකත් වැරදි. එතකොට ඒකේ බන්ධනාගාරගත කිරීමක් මාස 6ක් දක්වා දඩය රුපියල් ලක්ෂයක් දක්වා යන්න. ඊට අමතරව 314 සහ 316 කියන තුවාල සිදු කිරීමට අදාළ වගන්ති දෙකත් සංශෝධනයට, ඒ කියන්නේ ළමයෙක් ගොදුරු වුණොත් ස්වේච්ඡාවෙන් තුවාල සිදු කිරීමකට වරද කරපු කෙනාට අවුරුදු 2ක බන්ධනාගාර ගත කිරීමක් වෙන විදිහට ස්වේච්ඡාවෙන් බරපතල තුවාල සිදු කිරීමක් සිද්ධ කරොත් ළමයෙකුට බන්ධනාගාර ගත කිරීමක් අවුරුදු 10ක් දක්වා දීර්ඝ විය හැකි ආකාරයට. එතකොට මේ කියන්නේ ළමයාගේ රැකවරණය දරන කෙනෙක්ගෙන් බැහැර තුන්වෙනි පාර්ශවයක් විසින් තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන්. ඊට අමතරව 341 වගන්තියත් සංශෝධනය වෙන්න 82 වගන්තියත් සංශෝධනය වෙන්න නිර්දේශ කළා තියෙනවා. දෙවින්ම ස්තුතියි අධ්‍යක්ෂ නීති ප්‍රීතිකා සකල සූරිය මහත්මියට. අවසාන වශයෙන් වෛද්‍යතුමිය වෙතට යොමුවන්නට බලාපොරොත්තු වෙන්නේ දැන් ළමයින්ගේ ආරක්ෂාව ගැන කතා කළා, කායික දණ්ඩනය ගැන කතා කළා. දැන් සමාජයෙන් අහන්න තියෙන වචන කීපයක් තියෙනවා වෛද්‍යතුමියනි. දරුවා හරිම ස්ටබර්න්, එහෙමත් නැත්නම් හරිම මුරණ්ඩුයි, කියන දේ කරන්නේ නැහැ, ඉස්කෝලේ වැඩ ටික කරන්නේ නැහැ, ගෙදර ආවහම ගෙදර වැඩ දුන්නාම ඒ දේවල් කරන්නේ නැහැ, කියන දේ අහන්නේ. මේ වගේ දේවල් හරියට දැන් සමාජයේ අහන්න දකින්න ලැබෙනවා. දැන් මේ ඔක්කොම අපි කතා කළත් වැඩක් නැහැ. කොහොමද දරුවව මේ පිටට ගන්නෙ කියලා අපි දැනුවත් නැත්තම් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ ළමයින්ව දඬුවම් නොකර හික්මව ගන්න ක්‍රමයක් තියෙනවද? එහෙම නැත්නම් දෙමාපියන් ගුරුවරුන් ළමයි සම්බන්ධයෙන් මෙවැනි අවස්ථාවලදී මොන විදිහටද කටයුතු කරන්න ඕනේ? ඒ ගැනත් අපිට කියන්න. ඔව්, මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. පළවෙනිම දේ තමයි ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් විදිහට මම ඒ මුරණ්ඩුයි කියන වචනේත් එච්චර ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මොකද දැන් බොහෝ අවස්ථාවල අපේ සමාජයේ මත ටිකක් තියෙනවා ළමයින්ට ගහලා තමයි හදන්න ඕන, අපිත් ගුටි කාලා තමයි හැදුනේ, මෙන්න මේ වගේ දේවල් එක්ක දරුවෙක්ගේ චර්යාමය ගැටලුවක් තියෙනකොට මේකට එකම විසඳුම මේ දඬුවම් දීම, ශාරීරික දඬුවම් දීම කියන එක මුල් බැසගත්ත මතයක් වගේ තියෙනවා. ඉතින් ඇත්තටම දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නෙත් එක්ක යනවා නම් ළමයා කියන දේ අහන්නේ නැහැ, යා ඉස්කෝලේ වැඩ කරන්නේ. අපි ඒක සරලව ගත්තොත් අපි කියනවා දැන් දරුවෙක්ව මේ විදිහට හික්ම විනය හැදීමට වැඩිහිටියෝ වේවා, දෙමව්පියෝ වේවා, හෝ වේවා, ගුරුවරු හෝ වේවා යොමු වෙන්නේ කියලා ඕන් කියන්නේ දරුවා ඕන් කියන ආකාරයෙන් හැසිරෙන්නේ නැති එක. අපි ඒක අභියෝගාත්මක හැසිරීමක් කියන විදිහට නිර්වචනය කරෝතින් දරුවෙක්ගේ අභියෝගාත්මක හැසිරීමක් කියලා කියන්නේ දරුවට හෝ වෙනත් කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකි හැසිරීමක්. ඉතින් එතකොට මේ දරුවන්ගේ අභියෝගාත්මක හැසිරීම. හරි. උදාහරණ ගත්තොත් සමහරක් විට ටිකක් දඟලනවා වැඩි වෙන්න පුළුවන්, ආවේගශීලී වෙනවා වෙන්න පුළුවන්, කෝප ගන්නවා වෙන්න පුළුවන්, අධ්‍යාපන කටයුතු හරියට කරන්නේ නැහැ වෙන්න පුළුවන්. මේ වගේ විවිධ හැසිරීම් දරුවට හෝ වෙනත් කෙනෙක්ට හානියක් වෙන ඕනම හැසිරීමක් අභියෝගාත්මක හැසිරීමක් වෙනවා. ඉතින් එතනදී පළවෙනි දේ තමයි හඳුන ගන්න ඕන මේ අභියෝගාත්මක හැසිරීමට හේතුව මොකද්ද කියන එක. ඉතින් බොහෝම අවස්ථාවල දරුවන්ට ඒගොල්ලන්ගේ තියෙන ගැටලුවක් ප්‍රකාශ කිරීමට වචනයෙන් ප්‍රකාශ කිරීමට ඒගොල්ලන්ට අපහසුතාවයට මුහුණ දෙන්න තීරෙන්නේ නැති වුනහම ඒක චර්යාමය වෙනසක් විදිහට එළියට එන්න පුළුවන්. ඉතින් එතකොට මේ අභියෝගාත්මක හැසිරීම් වලට විවිධ හේතු තියෙන්න පුළුවන්. දරුවා සම්බන්ධ හේතු වෙන්න පුළුවන්, පවුලේ සම්බන්ධ හේතු වෙන්න පුළුවන්, පරිසරය පාසල සම්බන්ධ හේතු වෙන්න පුළුවන්. දරුවා සම්බන්ධ ගත්තොත් සමහරක් විට ඒ දරුවගේ ගති ලක්ෂණවල වෙනසක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දරුවට චර්යාමය ගැටලුත් අපි කියන ඌනවදාන අධික්‍රියාකාරී තත්ත්වය වගේ තත්ත්ව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මානසික රෝගම තත්ත්ව, විෂාදය, කාංසාව වගේ තත්ත්ව නිසා දරුවට කේන්ති යනවා, ආවේග පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අධ්‍යාපනයේ අමාරු වීම, අධ්‍යාපන ලර්නින් ඩිසෝඩර්ස් කියලා කියනවා. ඉතින් අධ්‍යාපනයට අදාළ ගැටලු තත්ත්ව තියෙනකොටත් එයාලට ආවේග පාලනය කරගන්න බෑ, එයාලට කේන්ති යනවා, අධ්‍යාපනයෙන් මග අරින්න හදනවා. මේ වගේ දරුවට අදාළ විවිධ හේතු තියෙන්න පුළුවන් දරුවෙගේ මේ අභියෝගාත්මක හැසිරීම් වලට. ඉන්න ඔබට ගෙදර පරිසරය ගත්තොත් සමහරක් විට ගෙදර පරිසරයේ ගෘහස්ත හිංසනය තියෙනවා වෙන්න පුළුවන්. දෙමව්පියෝ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරනවා වෙන්න පුළුවන්. ගෙදර ඇතුලේ
දරුවව හිංසනයට ලක් වෙනවා වෙන්න පුළුවන්, ආර්ථික සමාජයේ ගැටලු තියෙනවා වෙන්න පුළුවන්. මේ වගේ ඒ වගේම දරුවා ඉන්න පරිසරය හරි ප්‍රචණ්ඩයි. ඒ වගේ විවිධ හේතු නිසා දරුවා තුළ ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා වෙන්න පුළුවන්. ඊළඟට පාසල් පද්ධතිය. සමහරක් විට පාසල් පද්ධතියේම විනය තියෙන වෙනස්කම්. ඒ පාසල් පද්ධතිය ඇතුලේ දරුවා හිංසනයට ලක් වීම. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මුළු සමාජයක් විදිහට පවතින ගැටලු නිසා දරුවගේ චර්යාමය වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි අපි අඳුන ගන්න ඕන. ඇයි දරුවා මේ විදිහට හැසිරෙන්නේ කියන එක. ඉතින් ඒක අඳුනගෙන දරුවට ඒ තියෙන ගැටලුව, එයා මුහුණ දෙන ගැටලු ටික සමනය කරන්න දරුවට උදව් කිරීම පළවෙනි දේ වෙනවා. ඊළඟ එක තමයි අපි මේ ධනාත්මක ශික්ෂණය. එහෙමත් නැත්නම් පොසිටිව් ඩිසිප්ලින් කියන එක ගැනම කතා කරනවා නම් එතනදී මම ඉස්සෙල්ලා කිව්වා වගේ දරුවෙකුගේ ප්‍රචණ්ඩ හෝ අභියෝගාත්මක හැසිරීමට විවිධ හේතු තියෙන්න පුළුවන්. ඉතින් ඒ දරුවගේ ඒ හැසිරීම අවබෝධ කරගෙන දරුවට ඒ හැසිරීම මම කියවනේ දරුවගේ තියෙන පීඩාවකට එයා මුහුණ දෙන ගැටලුවකට එයා ප්‍රතිචාර දක්වන විදිහ තමයි මේ අභියෝගාත්මක හැසිරීම. ඉතින් එතකොට ඒ දරුවගේ එයාට තියෙන ගැටලුව අපි හඳුන ගන්න ඕනේ. ඒක හඳුන ගන්න දරුවට උදව් කරන්න ඕන. ඊට පසුව දරුවගේ මේ අභියෝගාත්මක හැසිරීම අපි කියමු ප්‍රචණ්ඩ වෙනවා, කවුරු හරි ළමයෙක්ට ගහනවා, අන්නේ හැසිරීම නිසා වෙන්න පුළුවන් ඍණාත්මක බලපෑම ගැන දරුවට අවබෝධයක් ඇති කරලා දෙන්න ඕන. ඉතින් දරුවට ඒ පිළිබඳ අවබෝධයක් ඇති කිරීම සහ ඉන්පසු දැන් මේ වගේ දරුවට ගැටලුවක් තියෙනකොට මේ වගේ අභියෝගාත්මක හැසිරීමක් නැතුව ධනාත්මක හැසිරීමක්, ඒ හානියක් නොවන හැසිරීමක් කරහා එයාට ඇති වෙන ගැටලු වලට මුහුණ දෙන්න දරුවට උදව් කිරීම තමයි වැදගත් වෙන්නේ. එතනදී ඒ ධනාත්මක ශික්ෂණය ඇතුලේ මොඩලින් බිහේවියර් එක. එහෙමත් නැත්නම් වැඩිහිටියෝ يعني ආවේග පාලනය ඇතුව දරුවා ඉස්සරහා හැසිරීමත් හරි වැදගත් වෙනවා. මොකද බොහෝ අවස්ථාවක මම දිගටම කිව්වා වගේ ප්‍රචණ්ඩත්වය දරුවෝ ඉගෙන ගන්නේ තමන්ගේ වැඩිහිටියෝ දිහා බලලා. ඉතින් එතකොට ගෙදර හෝ වේවා පාසලේ හෝ වේවා වැඩිහිටියෝ දරුවෝ ඉසිරේ ප්‍රචණ්ඩව හැසිරෙනවා නම් දරුවා ඒක ඉගෙන ගන්නවා. ඉතින් අපිට බොහෝ අවස්ථාවලට අපි දකින්නේ ගහන්න එපා කියලා ළමයට වැඩිහිටියෙක් කායික දණ්ඩනය කරන එක. එතකොට දරුවා සමහරක් වෙලාවට මුලින්ම ඉගෙන ගන්නෙම එයා කාගෙන් හරි ගුටි කාපු එකකින් තව කෙනෙක්ට ඉදිරියේදී ප්‍රචණ්ඩව හැසිරෙන. ඉතින් මෙන්න මේ කරුණු ටික තමයි කෙටියෙන් මට කියන්න තියෙන්නේ. එතනදී ඒකම දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා, ගුරුවරුන්ට ලොකු වගකීමක් තියෙනවා. මේ ධනාත්මක ශික්ෂණය එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දිගු කාලිනව ඇත්තටම දරුවා ඉපදුණු තැන ඉඳලා නිවස තුල ගුණාත්මක කාලය. එහෙමත් නැත්නම් දරුවෝ දෙමව්පියෝ දරුවොත් එක්ක ගුණාත්මකව අඩුම වශයෙන් පැය භාගයක්වත් දරුවන්ත් එක්ක කාලය ගත කරන එක. මොඩලින් බිහේවියර්. දෙමව්පියෝ තමන්ගේ හැඟීම් හඳුනාගෙන පාලනය කරගෙන දරුවන් ඉස්සරහා ප්‍රචණ්ඩව හැසිරෙන්නේ නැති එක. දරුවන්ට අවශ්‍ය තැන්වලදී සීමා පනවන එක, ඔවුන්ට ඔවුන්ගේ හැඟීම් හඳුනාගෙන ඒව නිසියාකාරයෙන් හසුරවා ගැනීමට සහාය දෙන එක. ඉතින් එතනින් පටන් ගන්න ධනාත්මක ශික්ෂණය පාසල ඇතුළට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් පාසල ඇතුළතදීත් වැදගත් වෙන්නේ කියන්න කනගාටුයි. බොහෝ අවස්ථාවල ගුරුවරු උනත් දරුවන්ගේ විනය හදන්න කියලා දරුවන්ව පීඩාවට පත් කරන්නේ බොහෝ විට තමන්ගේ තියෙන කේන්තියක් පිට කර ගැනීමේ විදිහක් විදියට. ඉතින් ඒක නිසා ගුරුවරුන් තමන්ගේ මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම, තමන්ගේ ආවේග හඳුනාගෙන ඒවා හොඳින් හසුරවා ගැනීම සහ දරුවන්ගේ ගැටලු සහ චර්යාමය ගැටලු හඳුනගෙන උන්ට ඒවා වෙනස් කර ගැනීමට උදව් කිරීම හරහා දිගු කාලීනව තමයි අපිට මේ ධනාත්මක ශික්ෂණය කරන්න පුළුවන්. දිගු කාලීනව තමයි අපිට දරුවන්ව වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. අනිත් කාරණාව තමයි අපි දැන් මේ කතා කරන පොසිටිව් ඩිසිප්ලින් එහෙමත් නැත්නම් ධනාත්මක ශික්ෂණය එක දවසකින් අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. අපි දැන් පටන් ගත්තොතින් ලොකු වෙන දරුවෝ, ඒ කියන්නේ තව අවුරුදු 15කින් විතර 10ක් 15කින් විතර තමයි අපිට සමාජය තුළ යහපත් වෙනසක් දකින්න පුළුවන් වෙන්නේ. ස්තුතියි වෛද්‍යතුමියට. අපි කාල වේලාව ගත වෙලා තියෙන්නේ. මාධ්‍යවේදී ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. අධ්‍යක්ෂතුමිය මේ දැන් පසුගිය 30 වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් වුණා චක්‍රලේඛනයක් 11/2026 කියලා චක්‍රලේඛනයක්. දැන් මේකත් එක්ක ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් දිස්ත්‍රික් මට්ටමින් ගුරුවරු පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. දැනට මේක කොහොමද, මේකේ තියෙන ප්‍රගතිය මොකද්ද, මේක තියෙන්නේ මොන වගේ තත්ත්වයකද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව් ඇත්තටම ජාතික ළමාරක්ෂක අධිකාරිය අර ඔබ කිව්වා හරියටම හරි 2026 අංක 11 කියන චක්‍රලේඛනයේ එළි දැක්වෙනවා. ඊට කලින් 2016 අංක 12 එනවා. මේ චක්‍රලේඛ දෙකේම කියන්නේ මොකද්ද? ළමයින් ධනාත්මකව ශික්ෂණය කරන විදිහ. එහෙමත් නැත්නම් කායික දණ්ඩනය දෙන්න එපා කියන එක. ඒතකොට ජාතික ළමාරක්ෂක අධිකාරිය 2025 ගිය අවුරුද්දේ ඉඳන් වැඩපිළිවෙලක් කරගෙන එනවා විදුහල්පතිවරු ගුරුවරු සහ පාසල් පරිපාලනය කියන සියලු දෙනා දැනුවත් කරන්න. එතකොට මේකෙදී අපි විශේෂයෙන් මේ වෙනකොට දිස්ත්‍රික්ක 8ක වැඩසටහන නිම කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කියන්නේ රජයේ පාසල් වල විතරක් නෙවෙයි ළමයි ඉන්නේ. අපිට සමහරට අමතක වෙනවා මේ ළමයි කියන කොටස ගත්තාම අවුරුදු 18ට අඩු ඕනම ළමෙක් වෙන්න පුළුවන්. ඊළඟට මේකෙදී අපිට අන්තර්ජාතික පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් පාසල් සහ රජයේ පාසල්. ඒ වගේම මේ සෙමි ගවර්න්මන්ට් පාසල්. එතකොට අර්ධ රාජ්‍ය පාසල් කියන මේ සමස්තය තමයි ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ වැඩසටහන පටන් ගන්න තියෙන්නේ. අපේ බලාපොරොත්තුව තමයි මේ වසර මේක අර එක රැයකින් ඉවර කරන්න බෑ. ඔබතුමා කිව්වා හරි කාලයක් ගත වෙනවා දිස්ත්‍රික්ක 90 සිද්ධ කරන්න යනවා. ඒතර මේකදී අපි විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය උපරිමයෙන් අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ඒ වගේම පළාත් අධ්‍යාපන ලේකම් මේ අධ්‍යක්ෂකවරුන්ගෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ඇතුළු විදුහල්පතිවරුන්ගෙන් මේ ගැන ඊටාම ධනාත්මකව ඇත්තටම මේ ගැන බලලා තියෙනවා. මම හිතන්නේ මේක අනාගතයේ ඒ කියන්නේ ළමයින්ට සුබදායී පණිවිඩයක් තමයි මේකෙන් ලැබෙන්නේ. මොකද ඔබට මම කලිනුත් මතක් කරා මේ ළමයින් කායික දණ්ඩනයට ලක් වෙන්නේ මේ පාසල් පරිසරයේ විතරක්කදී නෙවෙයි. ළමාරක්ෂක අධිකාරියට එන පැමිණිලි වලින් මම කිව්වා 2000ක් විතර ආසන්න ප්‍රමාණයක් 2000ට වැඩි ප්‍රමාණයක් මේ කායික දණ්ඩනය ගැන එන පැමිණිලි. ඒතර මේකෙන් දල වශයෙන් 1500ක් විතරම එන්නේ පවුල තුලදී ළමයා හිංසනයට ලක්වීම. එතකොට එහෙම අනුව ගත්තහම අපිට මේ පාසල් පරිසරය කියන එක අපිට ඊටාම හොඳ දැනුවත් කරන්න අවශ්‍ය තැනක් විතර දකින්න අපිට ලබා ගන්න එක හේතුවක් තමයි මේකෙදි අපිට ළමයින් මගේ හැරෙන්නේ නැහැ. ඒ හින්දා මේ වැඩපිළිවෙල එක අවුරුද්දක 2026 අවුරුද්දේදී අවසන් වෙන වැඩසටහනක් නෙවෙයි. මේක අඛණ්ඩව අපි ක්‍රමානුකූලව අරගෙන යනවා. හේතුව තමයි ඔබ දන්නවා සියදි විනාශා ගැනීම කියන කාරණාවේදී ලංකාව දශක ගණනාවක් දැඟලුවා මේ තත්ත්වයට. ඊට පස්සේ ළමා ශ්‍රමයේ තුරන් කිරීමට දශක ගණනාවක් දැඟලුවා. ඊළඟට දුම්වැටි සම්බන්ධයෙන් ගත්තොත් පොදු ස්ථානවල දුම්වැටි භාවිතා කිරීම අපි දකින්න නැහැ. මේකට දශක ගාණක් දැඟලුවා. ඒ වගේම ජාතික ළමාරක්ෂක අධිකාරිය ඊටත් වඩා ළමයින්ගේ ජීවිතය මේක ඒ තරම් ළමයින්ගේ ජීවිතේට බලපාන නිසා මේක වසර ගණනාවක් අඛණ්ඩව විශේෂයෙන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියේ 5 අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම අපි නිර්මාණය කරලා තියෙනවා. ඔබ මේ ගැන දැනුවත්. අපි විවිධ අවස්ථාවල දැනුවත් කරා ඔබට ජාතික ළමාරක්ෂණ ප්‍රතිපත්තිය පිළිබඳ 5 අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලසුම 2025-2029 මෙන්න මේ ක්‍රියාකාරී සැලැස්ම ඇතුලේ 2029 දක්වාම සහ ඉන් ඉදිරියට අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අවසාන ගැටලුව මේ සභාපතිතුමිනි දැන් අපි දන්නවා ළමාරක්ෂණ අධිකාරියෙන් අධිකරණයේ වෙත නඩු විශාල සංඛ්‍යාවක් ගොනු කරලා තියෙනවා. නමුත් මේ තියෙන අධිකරණ පද්ධතියේ තියෙන හිරවීමත් එක්ක මේ ඒ නඩු විසඳීම දිනෙන් දින කල් යනවා. මේකට යෝජනාවක් ආවා විශේෂිත ළමා අධිකරණ පිහිටුවීමට. දැන් මේ සම්බන්ධව තියෙන්නේ මොන වගේ තැනකද ඒකේ මොකක්ද ඒකේ තියෙන ප්‍රගතිය කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ස්තුතියි. අපි සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන් වෙත දැන්වීම් කරලා තියෙනවා. මේ දරුවන්ගේ නඩු ඉක්මනින්ම විසඳ ගන්න ඕනේ. මොකද දරුවන්ට සාක්ෂි අමතක වෙනවා. දරුවන්ට විශාල වශයෙන් දරුවෝ බලපෑමකට ලක් වෙනවා. මේ නඩු ඉක්මනට ඉවර කරන්න බැරි වීම සම්බන්ධයෙන්. නමුත් යම් සාධනීය පියවරයන් කීපයක් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල කෙරීගෙන යනවා. කොළඹ මහ අධිකරණයේ එක අධිකරණයක් දරුවන්ගේ නඩුව වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. නමුත් ඒ දරුවන්ගේ නඩු පමණක් නෙමෙයි එතන අහන්නේ වෙන නඩුත් අහනවා. නමුත් දරුවන්ගේ නඩු වලට ප්‍රමුඛතාවයක් දීමක් අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ විශාල වශයෙන් දරුවන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීම, ඒ වගේම දරුවන්ට වෙනස් ස්ථානයක සිට සාක්ෂි ලබා දීමට හැකියාව ඇති කිරීම, ඒ වගේ රජයේ නිලධාරීන්ට දුරස්ත ක්‍රමයට සාක්ෂි ලබා දීම. මොකද රජයේ නිලධාරීන් නිවාඩු ගන්නකොට රජයේ නිලධාරීන්ට අධිකරණයට පැමිණෙන්න බැරි වෙනකොට
නඩුව කල් යනවා. පොලිස් නිලධාරීන් විශේෂයෙන්. ඒතකොට පොලිස් නිලධාරීන්ට දුරස්ත ස්ථානයක ඉඳලා ඔවුන් රාජකාරී කරන ස්ථානයේ ඉඳලා සාක්ෂි දෙන්න පුළුවන් නම් ඒ නඩුව කල් යන්නේ නැතුව අපිට එදාට අහන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරලා දුරස්ත සාක්ෂි ලබා දීමේ ඒකක දිවයින පුරා පිහිටුවීමට අපි දැන් නිර්දේශයන් නිකුත් කරලා තියෙනවා. මේ වගේ ඉතාම ඉක්මනින් මේ දේවල් කරන්න බෑ. නමුත් අපි යම් සාධනීය කටයුතු මේ සම්බන්ධයෙන් කරලා තියෙනවා. බොහෝ විට තව අවුරුදු 2-3ක් යනකොට අපිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ප්‍රශ්න එපමණ නම් අපිට ප්‍රවෘත්ති සාකච්ඡාව නිමවට පත් කරන්න හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම කායික දණ්ඩනය, ළමා ආරක්ෂාව සහ ධනාත්මක ශික්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලෙසිනුයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා ගත්තේ. අද දවසේ මේ වෙනුවෙන් සහභාගී වුණා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකාරණසිංහ මහත්මිය, ඒ වගේම එහි අධ්‍යක්ෂ සැලසුම් හා තොරතුරු නීතිවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය, ඒ වගේම එහි අධ්‍යක්ෂ නීති ප්‍රීතිකා සකලසූරිය මහත්මිය වගේම රිජ්වේ ආර්යා ළමා රෝහරේ ළමා හා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය. සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ සමාජ මෙහෙවරට ඔබේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් මුළු රටේම දරුවන්, අපේ දරුවන්, ඒ දරුවන් ආරක්ෂා කර ගැනීම අපේ යුතුයකමක්. ඒ නිසාම මාධ්‍යවේදී ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අද පමණක් නොවේ, දිගින් දිගටම රටම දැනුවත් කරමින් අපේ දරුවන් වෙනුවෙන් අපි පෙනී සිටිමු. ඔබට සුබ දවසක්.